මේ එන්නකො පොඩ්ඩක්. මේ එන්න කිව්වා පොඩ්ඩක්. මේ එන්නකො. මේ අපේ ෂූටින් ඇවිල්ලානේ. ෂූටින්? ෂූටින්. ඔව්. පොලිසියට කියමු එහෙනම් මක් කරන්නද මම මට නම් වෙන කරන්නේ. පොලිසියට කියන්නේ ගන්න මේ අපේ ෂූටින්. ෂූටින්. අපි මේ බෑන වෙන්න ඉන්නේ කෙනා. කොහේ ඉඳලාද ඇවිල්ලා තියෙන්නේ? ඇයි මේ රටේ ඉඳලානේ ආවේ. හැබැයි. ඔව්. සරු ඇති එහෙනම්. සාරු කියන්නේ හැම රටක් ගානේ ඇවිදලා ඇවිල්ලා තියෙන්නේ. අම්මපා. අර එන්නේ හාදේද ඔය කියනකොටම. ඔව් එයා තමයි. මේ මෙහෙට එන්නකෝ ළමයා. දැන් මෙයා මේ ෂූටින් කිව්වේ කාගේ කවුද ඒ මහත්තයා මේ ඇඩෝසින්යෝගේ පුතෙක්නේ. ඇඩෝසින්යෝ. ඇඩෝසින්යෝ කිව්වේ අර මී කතුරට අහුවෙලා මලේ මුගේ තාත්තා නේද? ඒ ඉතින් මුංගේ නන්දනේ මේ ආපවාටියට අත කපාගෙන ඉස්පිරිතාලේ හිටියේ. ආපවාටියට අත කපන් හිටියේ නන්දගේ. ඇඩෝසින්යෝගේ මේ බාල පුතා නේද? හරි මට දැන් මතක තියෙනකෝ බලන්න. අම්මේ තාත්තා ඇවිදියම තියෙනවද? කොලන්න මේ පොඩ්ඩක් මෙහාට ඉස්සරහට වරෙන් මම මේ බොහොම පොඩි කාලේ දැක්කට පස්සේ දැක්කේ. මේ හොඳයි. බොහොම සන්තෝෂයි ළමයා. හරි ලැජ්ජයි වගේ මිනිස්සු. ඔව් මිනිහා තාම ටිකක් ලැජ්ජයි. මොනවටද ළමයා ලැජ්ජ වෙන්නේ? අපි සන්තෝෂයි දැක්කම මේ තාත්තා ඇවිදියම තියෙනවා බලන්නකෝ. සම්පූර්ණ විදියමයි. මේ නාහේ බලන්නකෝ තාත්තගේ වාගේමනේ. අම්මේ ඇඩෝසින්යෝගේ පුතයි ගියා මම මේ දැනුයි මට මතක් වුණේ හරියට. කොබන්න මේ පොඩ්ඩක් ඔලුව උස්සහම මේ නාහේ නම් තාත්තා ඇවිදීම නෙමෙයි. පොඩ්ඩක් ඔහම හිටම බලන්න. තාත්තා ඔය විදියම තමයි. මේ වාගේම නැමෙනවා. තාත්තා නහයත් මේ විදිය. ආච්චි ඉස්කෝලේ යනවද තාම? තාම යනවා ඉස්කෝලේ. එතකොට සේරමල මතක් කළයි කියන්නේ නේ. ඉතින් දැන් මෙලා මොකද මෙයා කරන්නේ මේ ඇවිල්ලා දැන් කොහෙද මොකද්ද රස්සාවක් කළාද නැත්තම් ඔව් ඉතින් හැම රටකම ඇවිදලානේ ඇවිල්ලා තියෙන්නේ. කොහෙද ළමයා රටවල් කියන්නේ? රටවල් 15කට විතර ගියා. රටවල් 15කට. ඒ කියන්නේ කොහෙද ගියේ? කියන්නේ හුඟක් රටවල් වලට ගියා. හුඟක් කියන්නේ මම ඉස්සල්ලා ගියේ ඩුබායිකට. ඩුබායි කියන්නේ සිංගප්පූරෙන් ප්‍රංශයෙන් ඉතාලියෙන් ජර්මනියෙන් මෙසිපොටේනියා මෙසිපොටේනියා ඒ රටත් ඔව් ඒක රටක්. එතනින් ගියා ජර්මනියෙන් ගියා. දැන් ඔය දවල්ද ගියේ ඔය? දවල් රෑ දෙකෙන්. එතන රෂ්‍යාවට ගියා. රෂ්‍යාවෙන් ඇමරිකාවට ගියා. ඇමරිකාවෙන් එංගලන්තයට ආවා. එංගලන්තේ අවුරුදු 15ක් හිටියා. 15ක් එංගලන්තේ. ඒක තමයි මිනිහා හොඳට කාලා බීලා තියෙන බව වෙනවා. බඩදිය හැම බලපුවාම ඉස්සර බටපතුර වගේ හිටියේ දැන් බලන්නකෝ. දැන් ළමයි එංගලන්තේ අවුරුදු 15ක් හිටියා. ඒ පැත්ත හුඟක් ජය ඇති ඒ පළාත් ඉතින් අපි නම් ඉතින් දැකලත් නැහැ. දැන් ළමයා මේ එංගලන්තේ මෙහාට වඩා හුඟක් වෙනස් ඇති නේද? ඔව් එංගලන්තේ හුඟක් වෙනස්. එහෙනම් වෙනස් කියන්නේ දැන් මේ අපි මේ මම යහන්නේ දැනගන්න අපි ඉතින් ඔය ගිහිල්ලා නැහැ නේ සමහරුන් බොරුත් කියනවා. ඔව් ගියයි කියලා. දැන් මේ ළමයා නම් ගිහිල්ලා ඇති නේද? ඔව් මම ගියා. දැන් එංගලන්තේ ළමයා මෙහාට වඩා හුඟක් වෙනස්ද? එංගලන්තේ මෙහාට වඩා සම්පූර්ණ වෙනස්. අලෝ වෙනස් එක ඇත්ත. දැන් මොකද්ද මේ සාමාන්‍යයෙන් මේ කන්නේ බොන්නේ? ඔව් කන්නේ බොන්නේ ඒක විස්තර කරා. කන්නේ බත් කනවා. ඔව් බත් කනවා එංගලන්තේ. හැබැයි වෙනස්. ඒ කියන්නේ උයන්නේ පිහින්නේ ඒවා වෙනස්. උයන පිහින විදිහට වෙනස්. දැන් එහි කොහොමද ළමයා දැන් බත් එහෙම උයලා කන්නේ කොහොමද? බත් උයන විදිහ. ඔව්. එහෙ උයන්නේ මීට වඩා හුඟක් වෙනස්. වෙනස් එක ඇත්ත දැන් වෙනස් මොකද්ද කියලා තමයි මම අහන්නේ. වෙනස් කියන්නේ මෙන්න මේකනේ. උයන පිළිවෙල මෙන්න මෙහෙමයි. ඒ හාල් ටික නෑබිලියට ගන්නවා. නෑබිලියට අරගෙන වතුර දාලා ගරනවා. ගරලා එංගලන්තේද? ඔව් ගල් ටික පැත්තකට දාලා එංගලන්තේ එහෙම කරනවා. ගල් ටික පැත්තකට දාලා හාල් ටික මුට්ටියට දාලා වතුර දාලා ගන්නට ඒගොල්ලන් කරන්නේ එහෙමයි. ලිග් ගල් තුනක් තියෙනවා. දර එහෙම දාලා මේ තඹනවා. තඹලා ඒගොල්ලන් කරන්නේ තැඹුණාට පස්සේ මේ ඒගොල්ලන් එහෙමයි. තැඹුණාට පස්සේ ලස්සනට මාළු පිණි එක්ක බෙදාගෙන කරනවා. එහෙ තත්ත්වය ඒක. ඉතින් මෙහෙත් එහෙමනේ. ඇයි ඔය මෙහෙත් එහෙමනේ නම් බත් වෙලා කන්නේ ඉතින් ඔක වෙනසක්. දැන් මෙහෙත් එහෙද? මෙහෙත් එහෙමද? මෙහෙත් එහෙමනේ. එහෙත් එහෙම තමයි. ඒක නෙමේ අපි අහන්නේ මෙහාට වඩා දැන් එහෙ වෙනස් මොනවද කියන එක. වෙනස් මේ හුඟක් දේවල් වෙනස්. දැන් එහෙ
එහෙ තියෙනවා මේ බයිසිකල් මගේ අම්මේ තියෙන බයිසිකල් එක. බයිසිකල් මෙහෙත් තියෙනවනේ ඒක මේ ඔක වෙනසක් නැහැ. ඒ වුණාට හුඟක් වෙනස්. එහෙ තියෙන්නේ මේ රෝද දෙකේ බයිසිකල්. රෝද දෙකේ බයිසිකල්. රෝද දෙක නේ නැති බයිසිකල් වලට තියෙන්නේ. හරි වෙනස් කියන්නේ මේකනේ රෝද දෙක කිව්වහම රවුන්ඩ් රෝද. රවුන්ඩ් නේ නෝ රෝද. හතරස් රෝද නෑනේ රවුන්ඩ් නේ නං. හරි. ඒ කිව්වට හැන්ඩල් එක තියෙනවා. වෙනස් කියන්නේ ඒකයි. හැන්ඩල් එකක් තියෙනවා පැඩල් එකක් තියෙනවා. පැඩල්ගෙන යනවා ඒ තත්ත්වය ඒකයි. අයි ඔය මෙහෙත් එහෙම නෙන්නම් බයිසිකල් පදින්නේ. දැන් මෙහෙත් එහෙමද? මෙහෙත් එහෙම නෙන්න. මොනවද මේ කියන්නේ? මෙහෙත් එහෙම වෙනස් දෙයක් කියන්නේ. මොක එහෙත් එහෙමයි. එහෙත් එහෙමයි. ඒක නෙමෙයි හොඳයි. තමුසේ රස්සාව වශයෙන් මොනවද කළේ? රස්සාව වශයෙන් මම ගොඩක් දේවල් කරා. මම ගිය හැටියේ මම ඉංග්‍රීසි ඉගෙන ගත්තා. එංගලන්ත. සුද්දන්ගෙන් ඉංග්‍රීසි මම ඉගෙන ගත්තා. ඉගෙනගෙන අන්තිමට සුද්දන්ටම මම ඉගෙනුවා. මම ඉගෙනුවා. ටියුෂන් නියම. සුද්දෝ 15 දෙනෙක් එතනම මැරිලා තියෙනවා. මෙයාගෙන් ටියුෂන් අරන්. තාම එක්කෙනෙක් නොන්නිගහ ඇවිදිනවා. කොරගහ. මෙයාගෙන් ටියුෂන් ගත්තා. එංගලන්තේ ගිහිල්ලා සුද්දන්ට ටියුෂන් දීලා. ඒකයි. මම ඉගෙනගෙන උන්ටම මම ඉගෙනුවා. ඒක ලොකු ආඩම්බරයක්. ඒක අපිට ආඩම්බරයක්. අපේ මිනිස්සු ගියාම ඕකයි අපිට ලොකු ආඩම්බරයක්. මේ මම දන්නවනේ මෙච්චර වෙලා ඉංග්‍රීසියෙන් කතා කරනවා. දැන් එංගලන්තේ ගිහිල්ලා සුද්දන්ට ඉගෙනනවා. ඉතින් ආන්න දෙයක් නෑ. හොඳ දැනීමක් ඇති නේද? I am very glad. You know, in fact, I was very happy when I saw you. Have you got any friends there in any relations in England? පුදුමයි කියන්නේ එහෙ තත්ත්වයේ no we'll discuss this in English because I have certain friends there in London and outside London also. When did you go to England? What year were you there? මක්කද දැන් මේකයි තත්ත්වය. Wait. You have been teaching English. මට After all, I like to speak in English. You have been for 15 years, no? England, very glad. Now, what part of England were you staying? Were you in London at any time? දැන් මේකනේ තත්ත්වයේ නුවරඑළියේ අයිස් වැටෙන කාලයක් තියෙනවා නේද? නෑ ඉංග්‍රීසියෙන් කියන්නේ මට තේරෙන කතාව. Now, please, I want you to speak in English because I also like, I very rarely get a chap like you. Were you in London or were you staying outside London? Where were you residing? මක්කද මේකනේ තත්ත්වයේ. Now, will you answer my question? හරි. No, I don't like this hanky-panky business. Now, where were you staying? Were you in London or outside London? Were you residing in the city? I said, now how is the place, man? You must speak in English. What the hell is this? You're trying to be funny. No, I don't like this. Now, will you answer my question? ඕංගිදී මටත් පද වෙනවා. නෑ මම එහෙදි ඉංග්‍රීසියෙන් කතා කරන්නේ මම මොකටද මෙහෙදි කතා කරන්නේ අපේ රටේ අපි සිංහලෙන් කතා කරමු ඔව් මට සිංහලෙන් කතා කරමු මම කැමති නෑ ඒකට මම කැමති නෑ නෑ ඉතින් තද වෙනවා නම් අපි ඒක අතහැරලා දාමුකෝ ඒව මොකද මේ මිනිස්සුත් නිකන් නේද කරදරේ දාන්න ඕනේ නෑනේ හොඳයි කමක් නෑ අපි සිංහලෙන්ම කතා කරමුකෝ දැන් සාමාන්‍යයෙන් මේ ළමයා එංගලන්තේ මොකද රක්ෂාව වශයෙන් කළේ රක්ෂාව වශයෙන් මං හුඟක් දේවල් කරා මම boxing ඉගෙන ගත්තා wrestling ඉගෙන ගත්තා karate gujarati karate හැම දෙයක්ම ඉගෙන ගත්තා ඔව් ඒක හොඳයි ඉතින් නේ ඒවා ඔක්කොම ඉගෙන ගත්තා එංගලන්තේ ඒ ඉගෙන ගත්තා විතර නෙමෙයි ඒවා ඉගෙනගෙන මම සුද්ද එක්කම ෆයිට් කරමින් මම සුද්ද එක එහෙදි එංගලන්තේ සුද්ද එක ෆයිට් කරලා මම දිනපිනේ මම අම්මා ඕ පත්තර වල වැටෙන්නේ නැහැ ඒකයි මට හිතට මාරු මම එහෙම වැඩ කරන්නේ මම ඒක නම් ඇත්තේ කතන්දර ටික අඬනවනේ මේ නෑ අඬන්න ඕනේ නෑ මිනිහට දුකයි කියන්නේ මේක පත්තර වලට වැටලා නැති එක නෑ ඕක අප්පෝ මේ දැක්කාම මට එංගලන්තෙත් එපා වෙනවා මෙයාගේ මූණ දැක්කා එහෙම නෙමෙයි ළම දැන් මේ එහෙදී අමාරු ඒක ලොකු ආඩම්බරයක් මොනවා වුණත් අපේ මිනිහෙක් එහෙ ගිල්ලා සුද්දන්ට ගාලාවා කිව්වම ඒක ලොකු දෙයක් ලොකු ආඩම්බරයක් මේ කියන්නේ එක දවසක් මම නීල මහයෝධයා වගේ සුද්දෙක් නීල මහයෝධයා වගේ සුද්දෙක් එක්ක ඔව් දවස් 3ක් ගහගත්තා දවස් 3ක් මම තනියම මම දවස් 3ක් එක සුද්දෙක් එක්ක දවස් 3ක් පොඩි ඔව් ලොකු දෙයක් එහෙනම් සුද්දෙක් එක්ක නොකානොබි දවස් 3ක්
ඕව පත්‍රවල වැටෙන්නේ නැහැ. ඒකනේ මට හිතනම. බෑට මේ දවස් 3ක් ගහගත්තා. ඒක පිටම සුද්දෙක් එක්ක. සුද්දෙක් එක්ක. එහෙ ගිහිල්ලා ලොකු දෙයක් දැන් ඔය අහලා තමයි අපේ දුවත් සතුටුනේ මෙයා එක්ක මම එහෙම කොල්ලෙක්. එහෙනම් ඒවට සලකන්න. අටට නමුවක් නෙමෙයි. ආඩම්බරයක් ලොකු ආඩම්බරයක්. දවස් 3ක් කියන්නේ ඌ එක ගහගත්තනේ දවස් 3ක් මේ හරියට දවස් 3ක් ගහගත්තා. පුදුම ගහගෙනලා පුදුම ගහගෙනලා. ඔව්. ඌ මට ගහනවා මට ඌ ගහනවා 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 ඌ මට ගහනවා. ඌ මට ගහනවා මට ඌ ගහනවා. ඔව්. දවස් 3ක්. ඒක ටිකක් පටලිල්ලක් තියෙන නේද කියමු. නෑ ඒ ගැහිල්ල මටත් ආසයි දැනගන්න මොකක්ද ඒ කියලා. දවස් 3ක් මම පොඩ්ඩයි ඌ මට ගහනවා මට ඌ ගහනවා. ඌ මට ගහනවා මට ඌ ගහනවා. අත්තුන. එතකොට ඌ තමුසෙටමනේ ගහලා තියෙන්නේ. හොඳට බලන්න ඌ මට ගහනවා මට ඌ ගහනවා. මට ගහන. ඌ මට ඌ. මෙයාට වනේ ගහනවා මට ඌ ගහනවා. ඌ මට ගහනවා මට තමුසෙටමනේ ගහලා තියෙන්නේ. අම්මා පමු මටම නින්න ගහන්නේ. තමුසෙටමනේ ගහලා. මේ කිව්වට පස්සේ මේක මන් දන්නේ. මොකද දැම්මම කියලා ගහලා